ඉතින් හොඳට බලන්න මේ බෑග් එකේ ස්ට්‍රැප් එක දිහා. මේ තියෙන Apple බෑග් එකක්. ඉතින් බැලුමට මේක හදලා තියෙන්නේ නයිලෝන් හරි ප්ලාස්ටික් වලින් හරි වගේ වුණාට මේක ඇත්තටම හදලා තින්නේ කාඩ්බෝඩ් වලින්. ඉතින් මේ විතර ලං කරත් ඔයාලට පෙයි. මේ රියලා වගේ තියෙන්නේ හැම එකක්ම කඩදාසි වලින්. ඉතින් ඒ වගේම මෙන්න මේ බෑග් එකත් එහෙමයි. මේකයි බෑග් එකක්. ඉතින් මේ බැලුමට අපි මේ විදිහේ ප්ලාස්ටික් ස්ට්‍රැප් තියෙන බෑග්ස් ඕන තරම් දැකලා ඇති. ඉතින් ඒ වගේම මේ බෑග් එකත් එහෙමයි. මේ හැම එකක්ම හදලා තියෙන්නේ කඩදාසි වලින්. ඉතින් කාට හරි හිතනවා නම් මේක කැඩෙයි කියලා. ඉතින් මේ බලන්න. මම මෙහෙම ඇඟිල්ලෙන් මෙහෙම කරත් තරම් මට හිතෙන්නේ නැහැ මේක කඩදාසි වලින් හදලා තියෙන්නේ කියලා. ඉතින් සෑහෙන බරක් මේකට දාන්න පුළුවන්. මම හිතන්නේ හේතුව මේ විදියට තනි කඩදාසියකින් නෙමෙයි මේක හදලා තියෙන්නේ. කඩදාසි පොඩියට නූලක් වගේ හදලා ඉතින් ඒක වියලා වගේ තමයි මේ ස්ට්‍රැප්ස් හදලා තියෙන්නේ. ඉතින් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා.